ආයිබෝවන් ඔයාලා හැමෝටම ඔයාලා යෝගට් වලින් කේක් හදලා කාලා තියෙනවද? මේ තියෙන්නේ අපි යෝගට් දාලා හදපු කේක් එක. මේක ගොඩක් කිරි රසයි. ඉතින් මේක බලන්න ඔයාලා අපේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. හරි මුලින්ම අපි කිරි පිටි ග්‍රෑම් 20ක් භාජනයකට දාගන්නවා මේ විදියට. ඊට පස්සේ අපි සීනි දාගන්නවා. සීනි අපි මේකට ග්‍රෑම් 120ක් දාගන්නවා. සීනි දාගෙන අපි ඊට පස්සේ මේකට වතුර මේස හැඳි 3ක් 4ක් වගේ ප්‍රමාණයක් දාගන්නවා. අපි මේකට මේස හැඳි 4ක් දාගත්තා. ඉතින් දාගෙන මේක වික්සයක් ආධාරයෙන් මේ විදියට හොඳට කවලම් කරගන්න ඕන. ඉතින් මේ වගේ ටිකක් දියාර ගතිය එන්න තමයි අපි ආයි වතුර ටිකක් දාගත්තේ. දාගෙන අපි ආයි මේක කවලම් කරගන්නවා හොඳට. දැන් කිරිපිටි සීනි හොඳට දිය වෙලා තියෙන මේ වතුර ටිකත් එක්ක. දැන් අපි බටර් ග්‍රෑම් 20ක් මේකට එකතු කරගන්නවා. බටර් ග්‍රෑම් 20ක් එකතු කරගෙන ඒකත් මේ විදිහට හොඳට ආයි කවලම් කරගන්නවා. දැන් අපි මේකට වැනිලා තේ හැඳි එකක් එකතු කරගෙන ඒකත් කවලම් කරගන්නවා. ඉතින් අද මේ කේක් එකේ විශේෂත්වය තමයි අපි මේ කේක් එක අද හදන්නේ ලිපේ non stick pan එකේ තමයි කේක් එක හදන්නේ. මේක oven එකේ හදන්නත් පුළුවන්, වලට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බිත්තරයක් එකතු කරගෙන ඒකත් ආයෙ හොඳට කවලම් කරගන්නවා. මේවා එකින් එකට මේ ingredients ටික ඔයාලත් එකතු කරගන්න. ඉතින් oven එකේ ඔයාලා මේක හදා ගන්නවා නම් Celsius අංශ 180 විනාඩි 40ක් වගේ කාලයක් ඔයාලා බේක් කරගන්න. දැන් අපි යෝගට් එකක් එකතු කරගත්තා. යෝගට් එකත් එකතු කරගෙන ඒකත් අපි හොඳට මේක කවලම් කරගන්නවා. යෝගට් වල කැට ගතිය නැති වෙනකන් අපි මේක හොඳට පික්ස් එකෙන් මේ විදිහට කවලම් කරගන්නවා. දැන් අපි බේකින් පවුඩර් තේ හැන්දක් මේ මිශ්‍රණයටම එකතු කරලා ඒකත් අපි හොඳට කවලම් කරගන්න ඕන. දැන් තමයි අපි පිටි එකතු කරගන්නේ. පිටි ග්‍රෑම් 130ක් එකතු කරගන්නවා. 130ම අපි එකපාරට දාගත්තේ නැහැ, කවලම් කරගන්න අමාරු හින්දා අපි එකකින් කොටසක් එකතු කරගෙන මේක හොඳට කවලම් කරගෙන ඊට පස්සේ තමයි අපි ඉතුරු පිටි ටිකක් දාලා පෙට එක හොඳ කවලම් කරගන්නේ. ඉතින් ගෙදරදී ඉතාල ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් රසවත් රෙසිපි එකක් තමයි අද අපි මේ වලට අරගෙන ආවේ. දැන් අපි ආයෙත් මික්ස් එකෙන් හොඳට මේකේ කෑලි ගතිය නැති වෙනකන් බෙට එක ගොඩක් තුනී වෙනකන් ස්මූත් වෙනකන් අපි මේක හොඳට මික්ස් එකෙන් කවලම් කර ගන්න ඕන. දැන් අපි මේක කවලම් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ අපි ගත්ත non stick pan එකේ අපි හොඳට බටර් ගාගෙන තියෙන්නේ. බටර් ගාගෙන අපි කේක් බෙටර් එක අපි මේ non stick pan එකට මේ විදිහට දා ගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් තෙල් කොලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේක දැන් හැමතැනටම යන විදිහට තුනී කරගෙන ලිපේ තියා ගන්නවා. ඉතින් අපි ලිපේ තියා ගන්න කලින් අපි රොටි පුච්චන තැටියක් උඩ තමයි අපි non stick pan එක තියාගත්තේ. ඒ තියලා අපි උෂ්ණත්වයේ සාමාන්‍ය මට්ටමින් තියා ගන්නවා. අපි විනාඩි 15ක් විනාඩි 20ක් වගේ කාලයක් අපි එක පැත්තක් මේ විදිහට පුච්ච ගන්න ඕන. ඉතින් ඒ වල පුච්ච ගන්න අතරෙත් ඔයාලා එක පැත්තක් පොඩ්ඩක් උස්සලා බලන්න කේක් එකේ යට පැත්ත පිච්චිලාද කියලා. ඉතින් කේක් එකේ යට පැත්ත පිච්චිලා නම් ඔයාලා මේ විදිහට දැන් කේක් එකේ පැත්ත මාරු කර ගන්න ඕනේ. ඉතින් අපි මේ වගේ පිඟානක් අරගෙන මේ පිඟානට මේ කේක් එක දාගෙන තමයි අපි කේක් එක අනිත් පැත්ත පුච්ච ගන්න යන්නේ. ඉතින් ඔයාලා පරිස්සමෙන් මේක කරගන්න. දැන් අපි කේක් එකේ පැත්ත මාරු කරගත්තා. අපි මේ පැත්තත් විනාඩි 5ක් වගේ කාලයක්
පුච්ච ගන්න ඕන කේක් එක. මෙන්න මේ වගේ පාටක් එනකන් ඔයාලගේ කේක් එක පුච්ච ගන්න. ඉතින් oven එකක් නැති කෙනෙක්ට උනත් ගෙදර ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කේක් එකක් තමයි මේක. ඉතින් oven එකේ හැදුවේ නෑ, ලිපේ හැදුවා කියලා නෑ. මේක රස ගොඩාක් රසයි. ගොඩක් කිරි රස කේක් එකක් මේක. දැන් අපේ කේක් එක සෙට් වෙලා තියෙන්නේ හොඳට. අපි තව චුට්ටක් බේක් කළා. අපි දැන් කේක් එක එළියට ගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කේක් එක. මේ කේක් එක සාමාන්‍යයෙන් ග්‍රෑම් 300ක් වගේ බරක් තිබ්බා. ඉතින් ඔයාලට ගෙදර ඉතාමත් අඩු වියදමින් හදාගන්න පුළුවන් රසම රස කේක් එකක් තමයි. ඉතින් ගොඩක් රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හොඳ කිරි රසක් එනවා මේ කේක් එක. ඒ වගේම ගොඩක් සොෆ්ට් මේ කේක් එක. ඉතින් මේ බලන්න ඔයාලට මේ කේක් එකේ බලා ගන්න පුළුවන් කේක් එකේ දෙපැත්තම එකම විදියට පිච්චිලා තියෙන්නේ. ඉතින් මැදත් ගොඩක් සොෆ්ට් මේ කේක් එකේ. ඔයාලත් අනිවාර්යෙන් හදලා මොකද උනේ කියලා අපිට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලාත් මම මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.